නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුවුත්ථිතං සුඛානෝ සුමුහුත්තෝ ච සුයිත්තං බ්‍රහ්මචාරිසු පදක්ඛිනං කාය කම්මං වාචා කම්මං පදක්ඛිනං මනෝ කම්මං පනිදීතේ පදක්ඛිනානි කତ୍වාන ලබන්තෙත් පදක්ඛිනේ ඒ අත්තලද්ධා සුඛිතා විරුල්හා බුද්ධ ශාසනේ අනේඝා සුඛිතා හොන්ති සහ සම්මේ ඥාතිබේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එක් උදෑසනකදී සිදු කළ දානමේ පින්කමකදී දේශනා කරන ලද අනුමෝදනා දේශනාවක ගාථා තුනක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනේ හඳුන්වනවා සුකුබ්බන්හ සූත්‍රය කියලා. ඒ තේරුම උතුම් උදාසන කියන තේරුමයි. උතුම් උදාසනක් උදාවන්නේ කෙසේද කියන එකේ දේශනේ සඳහන් වෙනවා. ගාථාවට මුලින් ඒ දේශනේ මෙහෙම දේශනා කළා: මහණෙනි, යම් කිසි කෙනෙක් උදාසනකදී සිල්ලුතුන්ට දානයක් පිරිනමනවා. එසේ වීනම් ඒ පින්නතුන්ට උදෑසන සුබ නැකත් මංගල්‍ය උදෑසනක් වෙනවා. යම් කෙනෙක් දවල් කාලේ, සන්ධ්‍යාවේ, රාත්‍රියේ පෙරයම, මැදියම, අලුයම කියන අවස්ථාවන්හිදී දාන, සීල, භාවනාදී යම් කිසි කුසල ක්‍රියාවක යෙදෙනවා නම් ඒ යෙදෙන වේලාව ඒ අයට සුබ නැකත් මංගල්‍ය මොහොතක් වෙනවා කියන කී සූත්‍රයේ සඳහන් වෙනවා. ගාථාවලින්ද ඒ අර්ථය පැහැදිලි කරමින් දේශනා කළා. සුනක්ඛත්තං සුයිත්තං බ්‍රහ්මචාරිසු සසුන් බඹසර හැසිරෙන උතුම් සිල්වතුන් වෙත ගෞරව සම්ප්‍රයුක්තව සක්කච්ඡකාරීව දානයක් පිරිනැමුවා නම් ඒ උදෑසනේ සුනක්ඛත්තං උතුම් නැකත් උදෑසනක්, සුමංගලං උතුම් මංගල්‍ය උදෑසනක්, සුප්පභාතං උතුම් උදෑසනක්, සුඋට්ඨිතං උතුම් අවදවීමක් ඇති උදෑසනක්, සුඛානෝ උතුම් ශ්‍රණයක් ඇති උදෑසනක්, සුමුහුත්තෝ ච උතුම් සුබ මොහොතක් ඇති උදෑසනක් කියා විශේෂණ පද 6කින් ඒ උදේවරුවේ තියෙන උතුම්කම පහදා වදාලා. එපමණක් නෙමෙයි, පදක්ඛිනං කාය කම්මං, ඒ දානමේ පින්කම කරන කාලය තුල කයේ පැවැත්ම මෙලව දියුණුව පිණිස, පරලොව සුගතිය පිණිස, කෙලවර අමා මහ නිවන් පිණිස පවත්නා ප්‍රදක්ෂිනේ කාය කර්මයක්. වාචා කම්මං පදක්ඛිනං, ඒ පින්කම කරන වෙලාවේ වචනේ පැවැත්ම මෙලව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, කෙලවර අමා මහ නිවන පිණිස පවත්නා ප්‍රදක්ෂිනේ වචී කර්මයක්. පදක්ඛිනං මනෝ කම්මං, ඒ මොහොතේ සිතේ පැවැත්මද මෙලව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, කෙලවර අමා මහ නිවන් පිණිස පවත්නා ප්‍රදක්ෂින මනෝ කර්මයක්. පනිදීතේ පදක්ඛිනා, ඒ පින්කම කරන පින්නතුන්ගේ සිතේ ප්‍රාර්ථනාවන්ද මෙලව හිතසුව පිණිසත්, පරලොව සුගතිය පිණිසත්, අමා මහ නිවන් සුව පිණිසත් හේතු වෙන ප්‍රදක්ෂින ප්‍රාර්ථනා පෙළක් වෙනවා. පදක්ඛිනානි කତ୍වාන ලබන්තෙත් පදක්ඛිනී, මේ තුන්දොරින් මෙලව පරලොව හිතසුව නිවන් සුව පිණිස හේතු වෙන යහපත් කටයුත්තක යෙදුණු බැවින් මතු භවයට යන්න පෙර මේ ජීවිතයේම ආනිසංස දකීමට සමර්ථ වෙනවා. ඒ අත්තලද්ධා සුඛිතා, ඒ පින්නතුන්ගේ ලැබූ ආත්ම භාවයේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණින් සුඛේ සුවපත් වූ సంతානයක් බාටපත් වෙනවා. විරෝධා බුද්ධ ශාසනේ, බුදු සසුනේලා ඒ පින්නතුන්ගේ චිත්තසංතානයෙහි ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණින්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, හිරියෙන්, ඔත්තප්පයෙන්, බහුශ්‍රතතාවෙන්, පරාක්‍රම, වීරියෙන්, ස්මෘතියෙන්, ප්‍රඥාවෙන්, සමථ විපස්සනා භාවනා නුවණින් දියුණුවටපත් වෙනවා. අනීගා සුඛිතා හොಂತಿ, කායික වශයෙන්ද නිරෝගීතාවයටපත් වෙනවා.
එවැගේම සහසබ්දේහි ඥාතිබි තමන්ගේ ජීවත් වෙන්න දෙමව්පියන්ද සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සමග අනේඝා කායික සුවයෙන්ද සුවපත් වෙනවා මානසික සුවයෙන්ද සුවපත් වෙනවා බිය උදුරු නැත්තෝ වෙත්වා එනවා එවැගේම තම තමාගේ දෙලව දියුණුවේ කටයුතු 100%ක් මේ කියන්නේ ඉහළ මට්ටමටම සමෘද්ධ වෙනවා කියන එක මේ දේශනාවේ සාරාංශය හැටියට හැඳින්වෙනවා. දැන් අද මේ උදෑසන විශේෂ පින්කම් පෙළියක් සිද්ධ වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සෑම මිනිසෙකුට අවශ්‍ය දීර්ඝායුෂ, නිරෝගී සුවය, එවැගේම ගුණ වර්ණාව, ගුණ කථනය, එවැගේම මතුමතු භවයන්හිදී සුගතිය, එවැගේම උසස් වංශවත් ජීවිත, ඒකම තවත් අවශ්‍ය වෙන උපභෝග පරිභෝග වස්තු සම්පත් අවශ්‍ය වෙනවා ජීවිතයක් සුවසේ පැවැත්වීම පිණිස. ඒ සඳහාම හේතු වෙන්නේ මේ වාගේ තම තමාගේ විශේෂ අරමුණු සිතේ දරාගෙන දාන සීල භාවනා ආදී කුසල ක්‍රියාවන් යෙදීමයි. එනිසා එයම තමන්ට ආයු වර්ණ සැප බල ඥාන ආදී මේ ජීවිතේමත් මතු භවයන්හිදී ලැබෙන්න ඒකාන්තයෙන් හේතුවක් වෙනවා කියන එක සරුවක්යන් වහන්සේ හේතුඵල ධර්මතාවano පහදා දේශනා කරලා තියෙනවා. පින්නතුන් අහලා ඇති විශේෂ සිද්ධිය. ඒ කියන්නේ බර්ණස් නුවර හිටියා නන්දිය කියලා බොහෝම ධනවත් සිටුවරයෙක්. මේ සිටුවරයා ධනෙන් ධනවත් වුණා පමණක් නෙමෙයි බුද්ධ ශාසනයේ සිටේ පැහැදීමක් ඇති බොහෝ දාන ආදී කුසල් කරපු ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක්. මෙතුමා දේශාන්තරවල ගල් රත් වලින් වෙනදාමේ යෙදලා තමයි ධනෙ උපයන්නේ. තමන්ගේ ගෙදර දුගී මඟී අසරණ අනාථ ආදීන්ට දන් වැටක් නිතිපතා පැවැත්තුවා. එවැගේම ශාසනයට බොහෝම උපකාරීව සිව්පස උපස්ථාන කරමින් තමනු සීලාදී ගුණ පිරුවා. ඒ අතර මෙතුමාට හිතුණ සංඝ රත්නයේට පරිහරණය සඳහා මං කුටි සේනාසනයක් කරවන්නෙමි කියලා එතුමා බරණැස් නුවර ඉසිපතනාරාම මිගදායෙහි ආවාසයක් කෙරෙව්වා. හතරස් ආවාසයක් කෙරෙව්වා. මේ ආවාසය කරවා බුදුපාමොක් සංගරුවන වැඩම කරවා අතපැන් වඩා පූජා කළා. මේ පූජාව ඉතින් ඒ වෙලාවේ සිදු කළා පමණක් නෙමෙයි, ඒ වෙලාවේ එතුමාගේ පිනේ ගති නියත බාටපත් වන්න හේතුවක් වුණා. ඒ නොබෝ දාසකින් මුගලන් මහ රහතන් වහන්සේ දෙව්ලොව තොරතුරු සපයාගෙන එන්ට දෙව්ලොවට වැඩියා. මුගලන් මහ රහතන් වහන්සේගේ ශ්‍රීතක් තියෙනවා, වරින් වර දෙව්ලොවට වඩිනවා, වරින් වර සතර අපායට වඩිනවා. සතර අපායේ දුක් විඳින සත්‍යයන්ගේ තොරතුරු ගෙනත් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. දෙව්ලොව තොරතුරු ගෙනල්ලත් ඉදිරිපත් කරනවා. ඒවා නිසා සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවට මාර්ගඵල නිවන් අවබෝධ කරවනවා. ඉතින් මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා භවනේ දේවචාරිකාවේ වඩිද්දී එක්තරා දිව්‍ය රාජයෙක් නැති දිව්‍ය විමානයක් දැක්කා. කිස්යදුන් දිගපාල උස ඇති මේ රත්තරන් රන් විමානයේ තුල දෙවඟනන්නන් දහසක් හිටිය. නමුත් දිව්‍ය රාජයෙක් හිටියේ නෑ. අසල සිටියේ වෙනත් දෙවියන්ගෙන් අහවම් මේ විමානයේ අයිති දිව්‍ය රාජා කවුද කියලා. ඉතින් ඒ අසල්වාසී කියන්නේ වෙනත් විමානවල ඉන්න දේවතාවෝයි අර දිව්‍යාංගනාවෝයි දෙගොල්ලම කිව්වා, ස්වාමීනි මේ විමානයේ හිමිකරුවා තාම මනලෝ පින් කරන කෙනෙක්. ඒ තමයි නන්දිය උපාසකතුමා, නන්දිය සිටුවරයා. ස්වාමීනි කියන්නේ එතුමා දැන් ওই මනුෂ්‍ය ජීවිතයේ කියන එක බොහොම දුකයි. හරියට මැටි බඳ වන්දනාවක් වගේ කල නොපවත්නා දෙයක්. එනිසා අත්හැර දාලා මේ දෙව්ලොවට එන්න කියන්න කියලා පණිවිඩයකුත් කිව්වා. ඉතින් මුගලන් මහ රහතන් වහන්සේ ආපසු පැමිණ සරුවක්යන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ස්වාමීනි මනලව කුසල කරද්දීම දෙව්ලොව පින්ඵල විමාන පහළ වෙනවද? සරුවක්යන් වහන්සේ ඇසුවා, "ඇයි මොග්ගල්ලානේ ඔබම දැක්ක නේද?" "එහෙමයි ස්වාමීනි, මෙහෙමයි ඒ සිද්ධිය" කියලා පහදා දුන්නා. ඒ වෙලාවේදී සුවනක් පිරිස මිහිකියා බණ අහන්න ඇවිල්ලා. ඒ නිසා සරුවක්යන් වහන්සේ ඒ නිමිත්තෙන් මෙන්න මේ ගාථාවෙන්ද ධර්ම දේශනාවක් කළා. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුවජ්ජාචේ අභිනන්දන්ති ආගතං තතේව පත් පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානිපති ගණ්හන්ති පියං ඥාතින්ව ආගතං කියලා ධර්ම දේශනයක් කළා. ඒ තේරුම චිරප්පවාසින් පුරිසං, ඒ කියන්නේ බොහෝ කාලයක් විදේශ රටක ජීවත් වූ කෙනෙක්.
තමන්ගේ රටට, තමන්ගේ ගමට, තමන්ගේ නගරයට යම් දවසක එනවා. මේ ඉන්නේ නිකන්නේ බොහෝ සම්පත් ඇතුවයි. ඒ සම්පත් ඇතුව එන නිසාම නෑදෑයෝ, හිතවන්තයෝ, අසවැසියෝ එකතු වෙලා බොහෝම ගෞරවයෙන් මේ ඥාතිවරයා පිළිගන්නවා. කොට අවශ්‍ය කෑම බීම ඔක්කොම සම්පාදනය කරන මහා මංගල උත්සවයක් වාගේ පවත්වනවා. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ඒ වාගේම කළ පින් ඇත්තා වූ පුණ්‍යවන්තයන්ද මේ මනුලවෙන් චුත වී මේ පරලොවට ගිය තැනදී පුඤ්ඤානි පතිගන්නන්ති. තමන් කරගන්නාද කුසල සම්භාර ධර්මම ඒ පුජ්‍යලයා පිළිගන්නවා. පිළිඅරගෙන සියලුම සම්පත් ඇති කර දෙනවා. දෙවියෙක් නෙමෙයි, මාරයෙක්, බ්‍රහ්මයෙක් නෙමෙයි, තමන් කරගන්නාද කුසල සම්භාර ධර්මයේ. යම් කෙනෙක් කායික මානසික සුවයටපත් වෙනවා නම් ඒපත් වෙන්නේ තමන්ගේ කුසලයක විපාකය. එනිසා ඒ දේශනයේ සවිස්තරව පහදා දෙනකොට බොහෝ දෙනෙක්ගෙන් අධිගමලාභී වුණා. ඒ මොකද මේ උදෑසන කියන මේ වෙලාව නැකත් වේලාවක් හදාගත්තා. මේ නැකත් වේලාව නිසා මේකේ ඵල විපාක වශයෙන් නැවත යම් භවයක උපදිනවා නම් උපදින්නේ උදේවරුවක. ඒ වගේම යම් මාලිගාවක්, ගයක් දොරක් ලැබෙනවා නම් ලැබෙන්නේ උදේවරුවක. ඒ වගේම ඉඩකඩමක් ලැබෙනවා නම් ලැබෙන්නේ උදේවරුවක. ඒ වගේම රාජ්‍ය සම්පත් වැනි උසස් දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ උදෑසනක. ඒ වගේම මාර්ගඵල ආબોධ කරගන්න වැඩ කරනවා නම් ඒ ලැබෙන්නේ උදෑසනක. මේ කුසල බලයෙන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයෙන්ද මේක හොඳින්ම සනාථ වෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේ පස්චිම භවයේ මව කුසේ පටිසන්ධි ගත්තේ උදේ පාන්දරක. හරියටම ඇසල පොදාසේ උතුරුසල නැකතෙන් පළවෙනි පාදයෙන් උන්වහන්සේ පටිසන්ධි ගත්තේ. ඒ වෙලාවේ දසදහසක් ලෝක ධාතු වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. එතකොට මේ උදෑසන පටිසන්ධි ගන්නා ලද්දේ මෛත්‍රී පූර්වභාග සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසලයක විපාකයකින්. ඒ කියන්නේ මෛත්‍රී ධ්‍යාන වඩනකොට ඒ ධ්‍යානෙට මුලින් තියෙන උපචාර ධ්‍යාන කියලා, උපචාර කුසල් කියලා සිත් වේලියක්. ඒ කියන්නේ එතන මුලින්ම ඇති වෙනවා මෛත්‍රී ධ්‍යාන වඩන කෙනෙකුට ප්‍රතිභාග නිමිත්ත වශයෙන් ඒ තමන් අරමුණු කරන එක පුජ්‍යලේකෝ වැඩි දෙනෙක්ෝ අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොට නීවරණ යටපත් වෙනවා. ඒ නීවරණ යටපත් වෙන වෙලාවේ ධ්‍යානාංග පහක් හිතේ පහළ වෙනවා. ඒ වෙලාවට කියන්නේ උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය ඉක්මවාගෙන තමයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියලා සිත් සතරකට අනතුරුව මෛත්‍රී ධ්‍යානෙ අර්පණාගත වෙන්නේ. එතකොට මේ පරිකාරම උපචාර අනුලෝමකේ ගෝත්‍රභෝ කියන සිත් හතරම සැබවින්ම කාමාචර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. අන්නේවා තමයි මෙතන මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසලයේ කියලා කිව්වේ. එතකොට ඒක සිද්ධ වෙලා තිබුණේ අලුයම් කාලෙක. ඒ අලුයම් කාලෙක සිද්ධ කළ නිසාම ඉහි ප්‍රතිඵලයේ වශයෙන් ප්‍රතිසන්දි ගන්නා ලද්දේ අලුයම් කාලයේ. ඒ වගේම මහ බෝසතාණන් වහන්සේ ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී උත්පත්තියටපත් වුණේ උදෑසනකදී. සාමාන්‍යයෙන් උදේ ඉර උදා වෙන ඉරිමා උදේ වේලාව තමයි උන්වහන්සේ උපන්නේ. ඒ හරියටම බ්‍රහස්පතින්දා දවසක්. ඒ වගේම හරියට මේ වෙලාවේ විශා නැකත උදාපත් වූ විශා නැකතෙන් තමයි උන්වහන්සේ පහළ වුණේ. ඒතකොට විශා නැකතෙන් උන්වහන්සේ උපදින වෙලාවේ දසදහසක් ලෝක ධාතු වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ උත්පත්ති මංගල්‍යයේ සිද්ධ වෙන්න හේතු වූ කුසලෙද සිද්ධ වේ තිබුණේ උදෑසනක නිසායි. ඒ වගේම ලෝතර බුදුනේ අලුයම් කාලෙක. ඒ අලුයම් කාලයේද ලෝතර බුදු පදවිය ලැබීම සඳහා හේතු ප්‍රඥා පාරමී කුසලයේ සිද්ධ වී තිබුණේ අලුයම් කාලයක නිසා අලුයම බ්‍රහ්ම මුහූර්තයේදී උන්වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වුණා. මේ විදිහට සලක බැලීමේදී තමන් කරගන්නා කුසලයේ ඵලය ලැබෙන්නේ ඒ කරපු කුසලයේ සිද්ධ වුච්ච වේලාවට සමාන වේලාවකයි. ඒ නිසා අපට පුළුවන්කම තියෙනවා බෞද්ධයන් වශයෙන් මුළු දවසම නැකත් දවසක් කරගන්න. දෙයක් බයින්න නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වචනේ මේ හිතේ කියව දවස වැඩ කරනවා. හැම වෙලාවෙම තමන්ගේ හිත බුද්ධ ආරම්මන ප්‍රීතියෙන් යුතුව දවස පුරාම සිත පිරිසිදු වෙනවා. එයින් මුළු දවසම නැකත් දවසක් වෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී සිතින් හසලගනවා. සක්වල වාසයේ දසදහසක් සක්වල වාසී අනන්ත සක්වල වාසී අනන්ත සත්‍යයන්ගේ මේ මෛත්‍රී හිත විහිදුවන්නට පුළුවන්. පරලෝකීය ඥාතීන්ද ආරක්ෂක දෙවියන්ටද සීල සත්‍යයන්ද පින්පෙත් අනුමෝදන් කරමින් මෛත්‍රී සිත වඩමින් දාස පුරාම නැකත් දාසක් කරගන්න පුළුවන්. මෙහිදී පරමාර්ථ වශයෙන්
ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි යන්නා වූ නාම රූප පරම්පරාවක් අර සත්‍යයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත. සත්‍ය පුද්ගල ආත්මය anu ලෝක සම්මත විහාරයයි. පරමාර්ථ වශයෙන් මෙහි ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප කියන මේ නාම රූප ධර්ම සමූහය සත්‍ය පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්සුවෝය. නිත්‍ය සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූවෝය. ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය. ගංගා ජලයක් මෙන්ද ප්‍රදීපාලෝකයක් මෙන්ද වැළෙන ප්‍රදී පරම්පරා වශයෙන් සිටින්නෝය. හේතු ප්‍රත්‍යයන් නිසා පවත්නෝය. ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයෝය. ඇතිවින් නැතිවින් දෙකින් නිතර පෙළෙන බැවින් දුක්ඛයෝය. කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයෝය. පිළිකුල් බැවින් අසුභයෝය. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යය. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන පූර්ව භව තෘෂ්ණාව සමුදයාරි සත්‍යය. ඒ දෙකම නැති ශාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යය. නිර්වාණය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යය. මාංගේ මේ දානමේ කුසලයේ සීලමේ කුසලයේ භාවනාමේ කුසලයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් ශාන්ත නිවන් සූපනිස හේතු වේවා කියලා විපස්සනාට හරවනවා. මේ විදිහට සලක බැලීමේදී එක පින්කමක් කරලා මුළු දවස පුරාම ඒ පින්කමේ කුසල් සිත වැඩි දියුණු කරන්න පුළුවන්. පෙර එක්තරා සදාවත් බෞද්ධයෙක් චෛත්‍ය රාජන් වහන්සේ නමක් වඳින්න ගෙදර ඉඳලාම බුදු ගුණ කියවා පිටත් වුණා. මේ යන ගමනේදී විලක පිපුණු දියබැරළියේ මලක් දැක්කා. දෝත සෝදාගත්තා. දියබැරළියේ මල නෙලාගත්තේ බුදු ගුණ කියවමින්. ඒ මල දෝතින් අරගෙන ගියා චෛත්‍ය රාජන් වහන්සේ වෙතට ගිහිල්ලා චෛත්‍ය ප්‍රදක්ෂිනා කළා. ඊළාට මල් ආසනේ සුද්ධ කරලා මල පූජා කළා. නැවතත් වැඳලා චෛත්‍ය ප්‍රදක්ෂිනා කරලා බුදු ගුණම කියවමින් ආපසු ගෙදර ආවා. මේ කුසලය මේ තනත්තාට මොනතරම් විපාක දුන්නද? සසරදී බොහෝ කුසල් කරගෙන නැවෙත් තිබුණ රහත් වෙන්නේ. ඒ අතරේ මේ සිදු කර ගන්නාද එක මලක් පූජා කිරීම සහ ඊට පෙර ගමන් පසු ගමන් වශයෙන් සිත දියුණු කර ගැනීමේ කුසලයේ හේතු කොටගෙන ආත්භාව 80 කෝටියක් වාර දෙව්ලොව ජීවත් වුණා. 80 කෝටියක් වාර. ඊළඟට මනලෝ පහළ වුණා සවැත් නුවර. තරුණ වයසේදී බුදු සසුනේ පැවිදි වුණා. සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. තමන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා ඒක පුප්පං චජිත්වාන අසීතින් කප්ප කෝටියෝ දුග්ගතින් නාබිජානාමි කුප්පදානස්සිදම් පලං කියලා. ඒ කියන්නේ මල පූජාවෙන් පමණක් රහත් වුණා නෙමෙයි. රහත් වෙන්න පාරමී පුරාගෙන ඇවිත් තිබුණා. ඒ අතර එක මලක් පූජා කළ කුසලයේ නිසා පෙරගමන් පසුගමන් වශයෙන් හිතේ දියුණු කර ගන්නා ලද කුසල සම්භාරයාගේ ශක්තියෙන් ආත්මභාව 80 කෝටියක් වාර දෙව්සප වින්දා. ඊට පස්සේ මනෝලෝය ඉපදී බුදු සසුනේ පැවිදි වී අරිහත්ත්වයටපත් වුණා. මල පූජා යන සස් මෙහෙම දැනගන්නයි කියලා උන්වහන්සේ තමන්ගේ තේර ගාථාවේ දේශනා කළා. ඉතින් මේ අනුව සලක බැලීමේදී බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කම තින්නේ සෑම විටම අපේ හිත පිරිසුදු කර ගැනීම යහපත් කුසල චිත්ත සම්පත්තියක් හිතේ දියුණු කර ගැනීමයි. බුදුරජාන් වහන්සේ වදාළ අප්‍රමාදේන සම්පාදේත කියන්නේත් මේකමයි. එළඹ සිටි සිහියෙන් කුසල් සිහියෙන් පිළිවෙත් පුරත්වා කියන අනුශාසනාව. ඉතින් ඒ අනුව සලකාගෙන අපි සැනසෙන්නට ඕනේ අපේ සරුවක්ඥන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් නෙමෙයි විශ්වාසංක කල්පයක් සිටන ගෞතුරා බුදුබා පතාගෙන ආවා. තමන් වහන්සේ ඒ විදිහට හිත දියුණු කරගෙන එමින් ඇස්තේස් මස්ලී අමුදරුවන් පවා දන් දෙන්න සමර්ථ වුණා. අන්තිමේ වෙසතුරු අද්දමේදී 7 වාරයක් මහ පොළොව කම්පා වනසේ පාරමී මුදුන්පත් කරගත්තා. මේන් අවුරුදු 2630කොත් මාස දෙකකොත් දින 25කට පෙර මෞකස ප්‍රතිසන්දි ගත්තා. ඒ වගේම එයින් මාස 10ක් ගිය තැන ඒ කියන්නේ මේට අවුරුදු 2629කොත් මාස 4කොත් දින 25කට පෙර ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍යයටපත් වුණා. එවැගේම අවුරුදු 35ක් පෙරෙන මෙයින් අවුරුදු 2594කොත් මාස 4කොත් දින 25කට පෙර උන්වහන්සේ බෝමුලාරා වැඩ ඉඳගෙන ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් ලොවට දහම් වැසෙව්වා. සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් පමණ දෙන අමා මහ නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් බුදු සසුන නිර්මලව පැවැත්ම පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කළ
ඒ ධර්මයේ අද ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් ලොවට පිහිටසුව සැලසෙනවා. ඒ සරුවඥන් වහන්සේ ආයුෂාගේ කෙළවර අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණා. රාතන් වහන්සේලා පිරිනිවුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූපව මේ පරලොව ගියා. යදීති විහාරස්ථානද එවකට පැවති 12 මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාරම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරුදානාදී දසපාරමී දෙලින් බෝධිපාක්ෂ ධර්ම දෙලින් ආර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර අමා මහ නිවනටපත් වුණා. සසර තරණය කළ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සනසී වදාළේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන ශීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවට පාරමී බාටපත් වී පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධේ වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු.